මේ දෙල්ලන්ගිල පන්සලෙන් කතා කරන්නේ. හෙලෝ. ඔයාට කතා කරන්නේ. මේ කතා කරන්නේ ඔයාට. මං කවුද කියන්නකෝ? ඉතින් ඔයා කවුද කියලා අපි දන්නේ නැහැ. ඔයා කවුද කියන්නේ අපි දන්නවා. නමුත් ඉතින් ඔයා දන්නේ නැහැ. ඔයා කවුද කියන්නේ? මං දන්නේ නැහැ. මං ඔයා කවුද කියලා දන්නේ නැහැ කතා කරන්නේ. එහෙම කතා කරන්නේ මේ කවුද කියලා දන්නේ නැහැ. ඉතින් කවුරක් කතා කරන්න දෙයක් නැහැ. මේක හදිසි ප්‍රශ්නයක් නිසා තමයි අපි මේ කතා කරේ. මේ බෙල්ලන්ගිල පන්සලේ හාමුදුරුවන්ගේ ලොකු ඇට අපි අරන් ආවා මේ ඔයාලා ගෙවල් පැත්තේ පන්සලට මේ පෙරහැරකට. ඒ එන අතරමාගෙදී ආලියා කුලප් වෙලා පැන්න ඔයගොල්ලන් ගෙවල් පැත්තට. පොඩ්ඩක් බලන්න මේ දැන් ඔයා ගේ පිටිපස්සේ මේ පොඩ්ඩක් බලන්න ගිහිල්ලා මේ ඉන්නවත් දන්නේ නැහැ. ඔයගොල්ලන්ට කරදරයක් වෙයි කියලා ඉතලා තමයි අපි මේ දැනුම් දීමක් කරන්න කතා කරේ. ඔව් ඔව්. ආලියා දැකලා තියෙනවනේ මේ ඉතින්ලා. ආලියා දැකලා නැහැ. දැකලා නැද්ද? කකුල් හතරක් තියෙනවා හොඬ වැලක් වගේ එකක් තියෙනවා. ඒක කළුම කළුයි ලොකුම ලොකුයි. ඔව් ඔව් කළුම කළුයි ලොකුම ලොකුයි. පොඩ්ඩක් බලන්න ලොකුවට පේන ඈ. මොකද හෙක් ගන්න කොරොක්ෙක් වගේ. හෙක් ගන්න හම්බෙන්නේ අඬන්න වෙන්නේ ඌ ඇවිල්ලා පහර දුන්නොත් එහෙම.